එයා ගෙදර ඉන්න දවසට දවස ටිකක් දික් කරගන්න ඕන හින්දා මං වේලාසනින්ම නැගිටිනවා. නැගිට්ටා කියලා ඉතින් දැන් එළියට යන්න බෑ. මේ දවස්වල අපේ පැත්තත් නුවරඑළිය වගේ. මාර මීදුමක් තියෙන්නේ, මාර සීතලක් තියෙන්නේ. චුට්ටක් වෙලා ඉඳලා උදේ තේ එක හදාගත්තා. හස්බන්ඩ් උදේට නැගිටින්න හරිම කම්මැලි. ඉතින් තේ එක හැදුවා කිව්වොත් පට ගාලා නැගිටලා එනවා. කූඹියෙක් දෙන්නෙක් එහා මෙහා ගියා කියලා වැඩි හිතන්න එපා. මේ දවස්වල කළු කූඹි අපේ අල්මාරියෙත් ඉන්නවා. බිත්තිවලත් ජනපද හදාගෙනම ඉන්නවා. තේ බීලා ඉතින් ඒක මම උදේ කෑමත් ලෑස්ති කරගත්තා. අද උදේට ඉන්දියාප්ප තම්බලා පොල් සම්බෝල හැදුවා. ඊයේ පොලොස් කරි එකක් හදලා තිබ්බා. සාමාන්‍යයෙන් හස්බන්ඩ් ගෙදර ඉන්නවා නම් අපි උදේට කද්දී අඩුම උදේ 9:00වත් වෙනවා. අද ඉතින් එහෙම නැහැ. නැති බඩගිනිත් ඇති වෙන දවසක්. මොකද අද උදේට තියෙන්නේ රස කෑමක්නේ. ඉන්දියාප්පයි පොල් සම්බෝලයි පොලොස් කරි. ඒ නිසා ඉතින් වෙනදට වඩා වේලාසනින් ඔන්න අද අපි උදේටත් කෑවා. අද ඉස්සෙල්ලාම කෑම බෙදාගත්තේ මට. ඉතිරි ඉන්දියාප්ප ටික ඉතින් ඔක්කොම හස්බන්ඩ්ට. දෙයියනේ කියලා අපේ හස්බන්ඩ්ට හොඳට කන්න බොන්න පුළුවන්. චුට්ටක් ඉර පායනකන් ඉඳලා දෙන්නත් එක්ක ආවා එළියට. හස්බන්ඩ්ට ගෙදර දේවල් ගොඩාක් මිස් වෙනවා. මොකද එයා වීකෙන්ඩ් විතරනේ ගෙදර ඉන්නේ. ඉතින් මුරුංගා ගහේ මුරුංගා තිබුණා. මම මේ ටික ඉදිරි කරන් හිටියේ හස්බන්ඩ් ආවහම උයනවා කියලා. අර තවත් ඉති කියයි. මේක පොඩිද? අර ලොකු පත මහතෙක් කඩන්නවා. දෙකම කඩන්න චූටියක් කඩන්න එපා. උදේම මුරුංගා හැම කඩලා මුරුංගා හොදි හදලා දවල් කෑම ලෑස්ති කරනවා කියලා හිතාගෙන හිටියත් දවල් වෙද්දී අපිට කොස් ටිකක් හම්බුණා. මුරුංගා උයන එක පැත්තකින් තියලා මං හිතුවා කොස් ටික රසට කන්න පුළුවන් විදියට හදා ගන්නවා කියලා. ඉතින් කොස් තියනවා නම් මං කන්න ආස කිරි හොදි හදලා, මිරිස් බැදලා, මාළු බැදලා, කොස් සිබිඩි බැදලා. ඉතින් අද ඔන්න ඒ විදිහට තමයි දවල් කෑම ලෑස්ති කරගන්න හිතුවේ. මං එහෙම කන්න කැමති වුණාට හස්බන්ඩ්ගේ ප්‍රතිචාරය මොකක් වෙයිද දන්නේ නැහැනේ. අනිත් එක ගෙදර බල්ලෙකුත් ඉන්නවනේ. එයාටත් දවල් කෑම දෙන්න ඕනනේ. එයාටත් දෙන්නේ අපි උයන බත් එකෙන්. ඒ හින්දා ඉතින් හාල් ටිකක් අඩුවෙන් උයාගත්තා. කොස් ටික කපා ගන්න ගමන් එහෙනම් අපි ඉතින් තව චුට්ටක් කතා කරමු. ඔයාලා මගේ අවසානට දාපු වීඩියෝ එක බැලුවා නම් මං ඒකෙන් කිව්වා මේ මාසේ මං රුපියල් 50000කින් ජීවත් වෙන්න තමයි try කරන්න කියලා. ඉතින් ඔයාලා දන්නවා අපේ ගෙදර ඉන්නේ දෙන්නයි මමයි හස්බන්ඩ්ුයි විතරයි. හස්බන්ඩ් ඉන්නෙත් වීකෙන්ඩ් විතරයි. එතකොට ඔයාලා මේ දකින්නේ පෙබරවාරි මාසේ 1 වෙනිදා. ඒ කියන්නේ පොය දවස. මං සාමාන්‍යයෙන් මාසයක් කියලා කියන්නේ ගිය 21 වෙනිදා ඉඳලා ඊගාවට එන 21 වෙනිදා වෙනකම්. මොකද හස්බන්ඩ්ගේ සැලරි 21නේ. එතකොට පඩි දැම්මට පස්සේ තමයි අපි මාසෙකට අවශ්‍ය දේවල් ගන්නෙ. මෙච්චර කාලයක් අපි කළේ මාසෙකට අවශ්‍ය දේවල් තමයි එකපාර ගත්තේ. දැන් මේ අවුරුද්දේ ඉඳලා මං හිතුවා අවශ්‍ය හැම දෙයක්ම හස්බන්ඩ්ුත් වීකෙන්ඩ් ඉන්න හින්දා සතියෙන් සතියට ගන්නවා කියලා. ඒ විදිහට තමයි මේ මාසේ අපි බඩු ගත්තේ. එතකොට ඔයාලා දන්නවා මං ගිය සතියේ පොළට ගිහිල්ලා අවශ්‍ය කරන එළවලු ටික එතකොට ෆුඩ් සිටි එකෙන් පොඩි ග්‍රොසරි අයිටම්ස් ටිකක් එහෙම තමයි අරගෙන ආවේ. එහෙම ගේන්න හේතුව මොකද මං කලින් මාසෙන් මාසෙට බඩු ගන්නකොට මං පොඩි බඩු ස්ටොක් එකක් පවත්වගෙන ආවා. ඒ ඉතිරි වෙච්ච බඩු වලින් තමයි මේ වෙනකම් අපි ජීවත් වුනේ. එතකොට අද පෙබරවාරි 1 වෙනිදා වෙනකොට මගේ දෙවනි සතිය ඒ වෙද්දි මගේ අතේ ඉතිරි වෙලා තියෙන මුදල උනේ රුපියල් 11000යි. ඉතින් කොහොමද සාමාන්‍ය මාසයක් ආරම්භයේදීම වියදම් වැඩි. නමුත් ඉතින් 1 වෙනිදා ඉඳලා තව 21 වෙනිදා වෙනකම්ම ජීවත් වෙන මාසයක් එහෙම් පිටින්ම තියෙනවනේ. සති 3ක්ම තියෙනවනේ. එතකොට ඉතින් මේ 11000න් සති 3ක් අපිට ජීවත් වෙන්න ඇත්තටම ඉතින් බෑයි කියන එක මට දැම්මම හිතිලා තියෙන්නේ.
පළවෙනිදා ඉරිදා පෝය දවසනේ. සාමාන්‍යයෙන් අපේ පොළ තියෙන්නේ ඉරිදට. මේ පාර පෝය හින්දා අපි පොළට යන්න හිතුවෙත් නැහැ. මොකද තියනවද නැද්ද කියලා දන්නෙත් නැහැ. ඊට කලින් සතියේ ගෙනාපු බඩුත් ඉතිරි වෙලා තිබ්බ හින්දා. ගිය සතියේ ඉරිදා ඉඳලා මේ සතියේ ඉරිදා වෙනකන් අපිට වියදම් කරන්න උනේ අපේ ගෑස් එක ඉවර වුණා හරියටම පළවෙනිදා. ඒකට අපි ගෑස් එකක් පුරව ගත්තා. ඊට පස්සේ හාල් ඉවර වුණා. හාල් 5 පැක් එකක් ගත්තා. බුදු පහන තියන පොල් තෙල් බෝතලයක් ගත්තා. මාළු ගත්තා. ඒකට රුපියල් 1300ක් වුණා. ගිනි පෙට්ටි 3ක් ගත්තා. එච්චරයි. ඒ ටිකට වියදම් කළා තමයි මගේ අතේ රුපියල් 11000ක් ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලත් එකතු වෙලා ඉන්න මේ මාසේ අවසානයේට මං කියන්නම් ඔයාලට ඇත්තටම දෙන්නෙක් ඉඳලත් සාමාන්‍යයෙන් රුපියල් 50000කින් ජීවත් වෙන්න පුළුවන්ද බැරිද? බැරි නම් ඊළඟට 50000කින් ජීවත් වෙන්න පුළුවන් විදියට අපි හැඩ ගැහෙන්නේ කොහොමද කියලා. කතාවෙන් කතාව මගේ බත් එක ඉදිලා ඉවර වුණා. ඊට පස්සේ මං කොස් ටිකක් කපලා තම්බ ගත්තා. දැන් ඉතින් මං කිරි හොද්දක් තමයි මේ හදාගන්න යන්නේ. එකතු වෙලා ඉන්න මං අද රස කෑමක් හදන්නේ. ඉතින් ඔයාලටත් කොස් තියෙනවා නම් මෙන්න මේ දේවලුත් එක කොස් කාලා බලන්න රසට කන්න පුළුවන්. කිරිහොදි හදනකොට රම්පේ කරපිංච එතකොට ලූණු මිරිස් තමන්ට සර අවශ්‍ය විදියට යහමින් දාගන්න ඕනේ. එතකොට තමයි කිරිහොදි එක රස. පොල් කිරි දැම්මට පස්සේ නම් ඉතින් ලිපේ තියලා නොනවත්වාම හැඳි ගාලා උයා ගන්න ඕනේ. චුට්ටක් අහක බැලුවත් කිරිහොද්ද කැටි ගැහෙනවා. එතකොට ඉතින් රස නැහැ. මාත් මේ ගොඩාක් දවසකට නෙමෙයි සෑහෙන කාලයකට පස්සේ තමයි කිරිහොද්දක් කන්න හදන්නේ. එහෙනම් ඉතින් ඔයාලත් මේ විදිහට රසට සුවඳට කිරිහොදි එකක් හදලා කොස් තම්බලා කාලා බලන්නකෝ. ෆ්‍රිජ් එකේ දාගෙන හිටපු පොල් මිරිකලා ගත්තා කියලා කිරිහොදි එක රසට උයා ගන්න බෑ. දැන් බින්දලා දැන් ගාලා මිරික ගත්ත පොල් වලින් තමයි මං අද මේ කිරිහොදි එක හදාගන්නේ. දැන් ඉතින් ලිපේ තියලා කැටි ගස්ස ගන්නේ නැතුව උයා ගන්න තමයි තියෙන්නේ. කිරිහොදි කියන්නේ මහ ලොකු වෙලාවක් ලිපේ තියාගෙන හැඳි ගගා උයා ගන්න දෙයක් නෙමෙයි. ඉක්මනින් ලිපෙන් බා ගන්න පුළුවන්. දැන් මාළු ටික බැද ගන්න ලෑස්ති කර ගන්න තමයි හදන්නේ. සාලයෝ සාලයන්ගේ රසට කන්න ඕනේ හින්දා ගොඩක් 3-5 ಜಾති එකතු කරන්න යන්නේ නැහැ. ලුණු ටිකක්, ගම්මිරිස් ටිකක්, කහ ටිකක් ඒ දේවල් ටික එකතු කරලා කෝන්ෆ්ලවර් ටිකක් එකතු කරලා චුට්ටක් කළා පැත්තකින් තියලා මම බැද ගන්නවා. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මම ඔයාලට අද පෙන්නන්නම් කොහොමද රසටම පොඩි මාළු ටික පොඩි වෙන්නේ නැතුව, කර වෙන්නේ නැතුව රසට බෙදගන්නේ කියලා. සාලයෝ කියන්නේ ඉතින් කවුරුත් වැඩිය ගණන් ගන්නේ නැති මාළුවෙක්නේ. නමුත් ඉතින් මේ විදිහට හදාගත්තාම මාර රසට කන්න පුළුවන්. මුලින්ම මම තෙල් එකේ කරපිංච ටිකක්, සුදු ලුණු ටිකක් එහෙම බැදලා ගන්නවා. එතකොට ඉතින් තෙල් එකෙන් හොඳ රසක් වගේම හොඳ සුවඳකුත් එනවා. ඒක පොඩි ට්‍රික් එකක්. ඊට පස්සේ මම අද මිරිස් කරල් 4කුත් බෙද ගන්නවා දෙන්නටනේ. ඒ හින්දා 4ක් බෙද ගන්නවා. ඉතින් අද මම දවල්ට විතරයි කෑම ලෑස්ති කරන්නේ.
රැට බඩගිනි වෙන විදිහ බලලා තව මොන හරි දෙයක් හදා ගන්නවා. මොකද කොස් කියන්නේ ටිකක් බර වැඩි කෑමක්නේ. එතකොට ලොකුවට බඩගිනි එන්නේ නැහැ. ඒ නිසා ඉතින් පොඩි බඩගින්නක් ආවොත් ඒ වෙලාවේ හැටියට මොන හරි දෙයක් හදා ගන්නවා. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ මම මේ බදින්නේ කොස් සිබිඩි. ඔයාලා බැදලා නැත්තම් මේවත් බැදලා බලන්න හරිම රසයි. මම තෙල් වැඩි එකතු කළේ නැහැ. මොකද නාස්තිකාර විදිහට තෙල් පාවිච්චි කරන්න බෑ. ගෙදර හිඳගත්ත පොල් තෙල් තියෙන්නේ. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට විතරයි තෙල් දාගත්තේ. ගොඩක් වෙලාවට අපි ගෙදර කෑමට ගන්න ගෙදර හිඳ ගන්න පොල් තෙල්. හිඳගෙන එන්නේ මෝලෙන් පොල් ටික කපලා වේලලා මෝලට දාලා අපි හිඳ ගන්නවා. ඔන්න ඉතින් දැන් කොස් සිබිඩි ටිකත් ගානට බැදිලා තියෙන්නේ. සමහර අය නම් දන්නෙත් නැතුව ඇති මේ කොස් සිබිඩි බදිනවා කියලා. ඉතින් කාලා නැති අය ඉන්නවා නම් බැදලා කාලා බලන්න හරිම රසයි. දැන් ඉතින් මම මාළු ටික බැද ගන්න තමයි හදන්නේ. මාළු ගන්න ගියපුවාම අපි අනිවාර්යෙන් සාලයෝ මාළුත් ගේනවා. මොකද හස්බන්ඩ් හරි කැමති පොඩි මාළු වර්ග උයලා කන්න. ඉතින් ටිකක් වැඩිපුර ප්‍රමාණයක් අපි එක වේලකට එතකොට උයනවා. අනිත් එක මේ විදිහට බැදලා කන්න. ඉතින් ගෙනල්ලා හොඳට පිරිසිදු කරලා ෆ්‍රිජ් එකේ දාගත්තට පස්සේ අවශ්‍ය වෙලාවට අපිට අරන් ලෑසියෙන්ම කෑමට ලෑස්ති කරගන්න පුළුවන්. දැන් මම බැදගත්ත කොස් සිබිඩි වලට ලුණු චුට්ටක් ඉහගත්තා. අද තියෙන්නේ රජ කෑමක්. එකතු වෙලා ඉන්නකෝ. අනිවාර්යෙන් ඔයාලත් හදලා කාලා බලන්න මේ විදියට මාර රසක් තියෙන්නේ. මාළු ටිකත් බැදිලා ඉවරයි. ඔයාලට පේනවනේ කර වෙලා නැහැ, කුඩු වෙලා නැහැ, ලස්සනට තියෙනවා. ඒ වගේමයි රසත් හොඳ සුවඳකුත් තියෙනවා. මේ තියෙන්නේ මම බැදගත්ත මාළු, කොස් සිබිඩි, මිරිස්. මේ තියෙනවා මං හදාගත්ත කිරි හොද්ද. දැන් නම් ඉතින් චුට්ටක් දවල් වෙලත් එක්ක තියෙන්නේ. ආයේ බල ඉන්න දෙයක් නැහැ. රස්නෙම්ම කන්න තමයි තියෙන්නේ. කෙසල් කොලේකුත් කපාගෙන ආවා. ඒකත් චුට්ටක් තවා ගත්තා. දැන් ඉතින් එහෙනම් කැම ටික බෙදා ගන්නයි හදන්නේ. හස්බන්ඩ්ගේ බරබරේ හින්දා බත් හැන්දකුත් බෙදා ගත්තා. ඊට පස්සේ කොස්. ඉන් පස්සේ රසට හදාගත්ත මගේ සුවඳ කිරි හොද්ද. බලන්නකෝ ලස්සනට තියෙනවා කිරි හොද්ද. ඒ වගේමයි රසයි සුවඳයි. ඉන් පස්සේ මාළුත් දාගත්තා. ඉන් පස්සේ මිරිස් දාගත්තා. බැදගත්ත කොස් සිබිඩි දාගත්තා. ඊට පස්සේ ඉතින් කන්න තමයි තියෙන්නේ. මේ වගේ රාජභෝජන වළඳන්න ඕනේ ඊට හරියන තැනක ඉඳගෙන. ඉතින් මේස පුටුවල වාඩි වෙලා කනවට වැඩිය මං ආසයි මේකත් අරගෙන එළියට ගිහින් කන්න. එහෙනම් ඉතින් යමු.
ඔයාලට පේනවනේ මම ඉවසිල්ලක් නැතිව කන හැටි. මේ කාලේ හැමතැනම වගේ කොස් තියෙනවා. ඉතින් කොස් ටිකක් හම්බුනොත් ඔයාලත් හදලා කාලා බලන්න මේ විදිහට මේ දේවලුත් එක්ක හරිම රසයි. මං කියනවට හදලා කාලා බලන්න. එහෙනම් ඉතින් අදත් ගිහින් එන්නම්. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් ඉක්මනටම හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.